හෙලෝ වෙල්කම් බැක් ටු මයි channel. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ චතුවෙන් මාලි YouTube channel එකට. ඔන්නේ නම් අද මම ඔයාලට අරගෙන ආවා ජපානයේ ගොඩාක්ම ප්‍රසිද්ධ කෑමක් වන සුෂි. මම අද ඔයාලට කියලා දෙන්නේ. මේ මං හදපු විදිය මගේ ගෙදර තියෙන දේවල් මම පාවිච්චි කරලා කොහොමද හැදුවේ කියලා අපි ගිහිල්ලා බලමු. මම සූසි රයිස් එක ගත්තා. සූසි වලට ග්‍රෑම් 500ක් ගත්තේ. ඒක මම භාජනයකට දාලා දැන් හොඳින් සෝද ගන්න තමයි හදන්නේ. 3-4 පාරක් හොඳට වතුර දාලා ඔයාලා සෝද ගන්න. මොකද මේකේ අවර්ණ ගතිය නැති වෙලා හොඳ ලස්සන පාටක් වෙනකන් මම දැන් උයන භාජනයට මගේ හාල් ටික හොඳින් සෝදාගත්ත හාල් ටික එකතු කරගන්නවා. ඒ භාජනයටම වතුර මිලිලීටර් 600ක් මම එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට වහලා ලිපේ තියා ගන්නවා. විනාඩි 15ක් විතර මම ලිපේ තියලා උයා ගන්නවා බත් එක. දැන් බත් එක ඉදෙනකන් මම වෙනම භාජනයක් අරගෙන ඒකට ලුණු ග්‍රෑම් 10ක්, ඒ වගේම තව සීනි ග්‍රෑම් 20ක්, ඇපල් සයිඩර් විනාකිරි මිලිලීටර් 130ක් එකතු කරලා මම මේක ලෝ හීට් එකේ පොඩ්ඩක් රත් කරගන්නවා. සීනි ලුණුයි දිය වෙනකන්. මම මගේ විනාකිරි මිශ්‍රණය පොඩ්ඩක් ලිපේ තියලා රත් කරගන්නයි හදන්නේ. මෙන්න මේ විදිහට ලුණුයි සීනි ටික හොඳට ටිකක් දිය වෙනකන් අපි මේක පොඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕනේ. විදියට අඩුම ගින්දරේ ලිපේ තියාගන්න. දැන් ඇති කියලා හිතෙනවා. මොකද ලුණුයි සීනි ටික දිය වෙනකම් පමණක් තිබුණා නම් හොඳටම ඇති. දැන් මම මේක ලිපෙන් දැන් මේ වෙනකොට මගේ බත් එක හොඳටම ඉදිලා. දැන් මම කරන්නේ මේ බත් එක ලිපෙන් බාගෙන කලින් මම හදාගත්තු විනාකිරි මිශ්‍රණය මේ බත් එකට ටික ටික එකතු කරමින් ගැරොප්පුවක් ආධාරයෙන් මම හොඳින් කලවම් කරගන්නවා. මම මේ බත් එක මුට්ටියම තියේදී තමයි මේ විනාකිරි ටික එකතු කරගන්නේ. මට ඒක පහසුයි කියලා හිතුණා. ඒ නිසා මම මුට්ටියම තියේදී ගැරොප්පුවක් ආධාරයෙන් විනාකිරි ටික එකතු කරගනිමින් මම හොඳින් කලවම් කරගත්තා. මේ විදිහට මම ඔක්කොම විනාකිරි ටික මේ බත් එකට එකතු කරගත්තා. එකතු කරගෙන තවත් ටිකක් හොඳින් කලවම් කරලා මම වෙනත් භාජනයකට මේක දාගන්නවා. මම ගත්ත පැතලි ලොකු භාජනයක්. ඒ භාජනයට මේ බත් එක හලා ගන්නවා ඔක්කොම. හලාගෙන හොඳින් තුනී කරලා නිවෙන්න තියාගන්නවා මම පැත්තකින්. අපි දැන් බත් එක නිවෙනකන් බලමු සුසි සඳහා මම මොනවද ගත්තේ කියලා. මම මෙතනදි ගත්තා මගේ ගෙදර තිබුණ දේවල් වලින් ටිකක්, සැමන් මාළු ටිකක්, කියුකම්බර් ටිකක්, අලිගට පෙර ටිකක් තීරු කපලා, කැරට් ටිකක් ගාලා ගත්තා, බිත්තර ඔම්ලට් දාලා ඒක තීරු කපලා ගත්තා, ක්‍රැබ් ස්ටික් ටිකක්, ඒ වගේම තව සුදු සහ කළු තල ඇට ටිකක් ගත්තා. ඔන්න ඉතින් දැන් මම සුෂි එකක් හදන්නයි හදන්නේ.
මගේ මැට් එක උඩින් මම නෝරි සීට් එක තියාගෙන ඒකට බත් උයාගත්තේ බත් වලින් මං ටිකක් දාගන්නවා. දාලා තුනී කරන්න තමයි හදන්නේ. දැන් ඉතින් මේ බත් ටික මං අතින් තුනී කරන්නේ ඊළඟට මොකද මේක ඇලෙනවා. ඔයාලා යාළුවනේ වතුර භාජනයක් පොඩි වතුර භාජනයක් ළඟට ගන්න අරගෙන ඉවර වෙලා ඔයාලගේ ඇඟිලි ටික ඒ භාජනයට ඔබන්න ඕනි. වතුරයකට ඔබලා ඇඟිලි වල වතුර ටිකක් ගාගෙන නැවතත් තුනී කරන්න. මේ බත් එක ඇලෙනවා. ඉතින් ඇලෙන නිසා අපිට ඇඟිලි වල වතුර ටිකක් තවර ගන්න වෙනවා. ඒ වගේම මේ ඉස්සරහෙන් මේ නූරි සීට් එකේ පොඩි කොටසක ඉඩක් තියාගන්න ඕනි. මොකද අපි ඕක රෝල් කරද්දී අපිට ඒ ඉඩ අවශ්‍ය වෙනවා. දැන් ඉතින් මේ තුනී කරගත්තු බත් එකට මම ගත්ත දේවල් වලින් කැමති විදිහට තියා මම සුෂි හදාගත්තා. ඔයාලත් ඔයාලට තියෙන විදිහට ඔයාලා තියෙන දේවල් පාවිච්චි කරලා මේ විදිහට හදලා බලන්න. මේකට නීතියක් නෑ ඔයාට මේක ඕනි කියලා. මොකද ඉතින් අපිට අපේ කැමැත්ත අනුව අපි මොනවද ආහාරයට ගන්නෙ ඒ කියලා කැමැත්තට ඔයාට පුළුවන් ඔයාලා කැමති දේවල් පාවිච්චි කරලා මේක හදාගන්න. ඉතින් බලන්නකො මම හැදුවේ මේ විදිහට. මට හිතුණා මේ විදිහට මේ තියලා හරි ගස්සලා බලන්න ඕනි කියලා පළවෙනි සුෂි එක. ඉතින් මම මේ විදිහට තියලා දැන් මම තව එකක් හදලා පෙන්නන්නම් ඔයගලන්ට. මම මේක හැදුවේ අර ඔයගොල්ලෝ දැකලා ඇති බත් ටික උඩින් පේන්න ඔය තලයට එහෙම ඉහලා තියෙනවා සුෂි. අන්න ඒ එකක් තමයි මේ හදන්න මං try කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකට මම බත් ටික හොඳට තුනී කරගෙන තලයට ටිකක් ඉහගත්තා. ඉහාගෙන මං කරාවා මගේ බේකින් පේපර් එකක් මං යටින් තියලා ඒකට තමයි මේක මං දාගත්තේ. ඉතින් දැන් බේකින් පේපර් එක උඩින් තියලා ඊට පස්සේ මැට් එක උඩින් තියලා ඊට පස්සේ මම මේ නෝරි සීට් එකේ පැත්තට තමයි මගේ තියෙන එළවලු ඔය තියෙන දේවල් මම තියන්නේ. ඉතින් දැන් මේ විදිහට මං මේවා තියලා මට අවශ්‍ය විදිහට මං ක්‍රැබ් ස්ටික් කැරට් ගාපුවා ඒ වගේ එළවලු කීපයක් තියලා තමයි මම මේක රෝල් කරගන්නේ. ඔයාලට මේවම කියලා නෑ. ඔයාලා කැමති දෙයක් තියලා ඔයගලන්ට මේ සුෂි හදාගන්න පුළුවන්. මම නැවතත් කියනවා අපිට මේක අපි කන්න කැමති එළවලු ඒ වගේම අලිගැට peer අඹ ඒ වගේ දේවල් පවා තියන්න පුළුවන්. ඉතින් මමත් මෙතනදී අලිගැට peerත් මම ගත්තා. ඉතින් මම පාවිච්චි කරනවා ඒවත් මේ තව සුෂි හදනකොට. මේ විදියට මම ඒක මේ පැත්තට රෝල් කරගෙන යනවා. මේ බේකින් පේපර් එකක් තියෙද්දි මේ මැට් එකක් තියෙද්දි මේ විදියට රෝල් කරගෙන යනවා. ඔන්න ඉතින් දැන් මම තවත් සුෂි එකක් හදන්නයි හදන්නේ. මම මේකට බත් ගුලියක් මගේ අල්ලෙන් තියලා බිත්තරේ වගේ හැඩයට හැඩ කරගෙන සැමන් මාළු කෑල්ලක් උඩින් තිබ්බා. ඒක පෙත්ත වගේ. බිත්තරේ හැඩයට තමයි මේ බත් ගුලිය ගන්න ඕනේ. මේ තමයි නිගිරි. හදාගෙන යනකොට හරිම ලේසි කියලාත් හිතුණා. මෙන්න මේ විදියට බත් ගුලියක් අරගෙන අල්ලෙන් මැද්දෙන් තියලා බිත්තරයක් වගේ හැඩයට මං හැඩ කරලා සැමන් මාළු පෙත්තක් උඩින් තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් මේ මට ඉස්සෙල්ලාම ලැබුණ ඕඩරයක්. මං ඒක හැදුවා. මට හිතුණා ඉතින් ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනි කියලා. ඒ හින්දා මං ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. බලන්නකො මං හදන විදිය. අපි හැමෝගෙම අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්.
ඉතින් ඒවත් හදාගෙන ඉදිරියට යන්න තමයි අපි උත්සාහ ගන්න ඕනි. මෙන්න මේ විදියට තමයි මම හදාගත්තු නිගිරි පිඟාන. මම සුසී හදලා ඒව පෙති කපා ගත්තා රවුමට. ඒ වගේම මගේ නිගිරි ඒ සියල්ලක්ම මං හදලා ඉවරයි. මං දැන් මේවා ලස්සනට පිඟන් වලට තියාගත්තා. ඔයාලා කියන්නකෝ කොහොමද, ලස්සනයිද මං හදපු සුෂී? ඔයාලා කැමති නම් ලයික් කරන්න. මේ වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.